ඔන්න අද ගෙදර ඉන්න දවසේ ටැංකිය සුද්ධ කරන්න පටන් ගත්තා. තාත්තා අර පොල්ලෙල්ල තිබ්බම හරියට හරි. පොල්ලේ ලකම මෙයා මේකේ යන්නේ. ඊයේ දරාවටද. ඒ වත්‍ර භාගයම තියෙනවනේ. භාගය අපිට තියෙනවා. නමන්නේ ටිකක් තිබ්බා හොද ගන්න. වටු යනවා. වටු යනවා අප්පච්චි. පීඩන්න පාප්පා. වටු ටික යනවා බයි. මෙහෙම ගත්තාම හරිද? ඉපා මේවා මූණත් එක්ක මූණත් එක්ක ගන්න එපා. මූණත් එක්ක ගන්න. වටු ටික අර අලුත් මේ පොල් මේවයිකින් පොල්ලෙල්ලක් ඔන්න බලන්න ටැංකිය අස්සේ තත්ත්වේ. කොහොමද පහට වතුරේ? මේවා තමයි අපි බොන්නේ ඉතින්. කොච්චර අතුල්ලව්වත් මේ ටැංකියේ තියෙන මේ කහ පාට ගතිය යවන්න බෑ. අපේ පුතාටත් ටැංකියට බහින්නම තමයි හිත. මට වටු යන්න ඕනේ. මට වටුලේ ඒකනම් කළු පාටයි. කළු පාට ඒකේ මේ වතුරේ පාට පිරෙනවනේ. ක්ලෝරින් ජරාව මාසකාලක් හොදන්න නැතුව තිබුණාම ටැංකියකට වෙනද මාස ගානකින්වත් හොදන්න ඕනේ ටැංකිය. අප්පච්චි මේ කඩින්නේ මාසෙකට එක සැරයක් හොදන්න තිබ්බනම් මේ පාට යනවා. දැන් අපි දෙන්න පොල්ලෙන් වතුර මොන පිල්ටද මේ පේනවනේ. කොච්චර ජරාවද කියලා කළුම කළු පාට. අප්පච්චි ඔයා ඇටි රෙදි කෑල්ලෙන් මඩුවට පොල් එල්ලෙන් ඇතුළුවා. ඒත් ඒ පාට නම් යවන්න බෑ. වටු අරින්නද? ආද වතුරාරින් එපා. මේකින් වටු අරින්නද? අයියේ එපා මන් නැහැ. නෑවේ? ආ කමන්නේ. කමන්නේ. ටැංකි සුද්දා. කොහමද තියෙන මඩ? තේනවා නේද? ඕ. මේකෙන් දාන්න මේ එළියට වතුර යන්නේ. මඩ. ඒකට වැඩි හොඳයි. ටැංකි සුද්දා. ඔන්නද අනිකර ශ්‍රමදාන. අත ශ්‍රමදාන. අනිත් යන්න. ටැංකියේ අන්තිම ටික මෙන්න මේ විදියට බටේකින් තමයි අයින් කරගත්තේ. කොහොමද තියෙන ජරාවවල පාට? මෙන්න මේ විදියට පුළුවන් තරම් රොඩු ටික අයින් කරගත්තා. ඔන්න දැන් තමයි හොඳම හරි. අන්තිම ටික ස්පොන්ජ් එකකින් තමයි අයින් කරගත්තේ. එන්න කොට
කියන්නේ. වණ්ඩයෙන් නම් ඔව් ඒක සුද්ධ කරේ මම. හරිනේ. ඕවා ඔක්කොම එනවා. ගෝන් කඩ නෙවෙයි ගෝන් කඩ. ගෝන් කඩ නෙවෙයි ගෝන් කඩ ගෝන් කඩ. අලක තමයි යාත්. අලක තමයි. වාච්ච. මේ පැත්ත හරිනේ. අපි දැන් කිය තාගාල පොඩක් පිරියම. ඕකලේ වකන්න එපා චෝටි ඕකලේ වකන්න එපා. ඇත්ති මන්ට අට දෙන්න. අට. අද දෝඩි බහලා වතුර ආරින්න කියන්න. නෑ බස්සු මොකද? බස්සලා බහිනවනේ. දැන් ගන්නෙ නෑ. අනේ නෑ කකුලේ ජරාව බස්සන්න එපා. ඒක ඇතුලේ ඉන්නේ. ඒ කටේ ගහන්න එපා පුතෝ. බන්නද? ආ ටුට්ටක් එන්න මේක අතට එන්න. ඒ අතේ කක්කි ජරාව. ඔන්න අන්තිම දිගට තමයි ගෝලයා බැස්ස. චූටි උඩ බලන්න. ගෝලයා නම් හොඳටම බය වෙලා හිටියේ. ඔබාගේ දොරවයි උඩින් දාලා. චූටි අර ඌඩිය ගන්න වහන්න. ඌඩිය ගන්න ඌඩිය. ඌඩිය දාන්න. කව උඩ බල. දාන්න. ඇයි බයයිද? දාන්න ඌඩිය. කව උඩ බල. මෙහි උඩ බල. අන්තිමට මූඩිය දාලා පොඩ්ඩක් වහලා බය කරා. වතුර අනේ වඩාවට බෑනේ. අනේ අප්පා කියන්නකෝ. කොහෙද? ආයෙ නම් මෙන්න. ආයෙත් වඩා වහන්න ටුට්ට වහන්න. ඔක්කොම අතරි ටැංකියෙන් බහින එක තමයි අමාරුම කාර්යය. ඔන්න වැඩේ ඉවරයි.